guys, welcome back to my YouTube channel. ජනවාරි අන්තිමේ ඉඳන් පෙබරවාරි 21 විතර වෙනකන් වගේ මට යුනිවර්සිටි එකේ එක්සෑම් තිබුණා. යුනිවර්සිටි එක්සෑම්ස් ඉවර වුණාට පස්සේ වෙනදා වගේම ගෙදර අයත් එක්ක අපි පොඩි ට්‍රිප් එකක් යන්න ප්ලෑන් කරා. මේ ට්‍රිප් එක දවස් 2ක එකක්. ඔන්න අපි උදේම කුරුණෑගලින් පිටත් වුණා. ඉතින් මේ පෙබරවාරි 23 සඳුදා. ඉතින් එදා උදේ මෙන්න මේ විදිහට මේදුමෙන් පිරීලා තමයි තිබුණේ. ඉතින් ඒ නිසා සීතල ගතියකුත් තිබුණා. කොහොම වුණත් ඔන්න ගෙදර කට්ටියත් එක්ක ගොඩක් කාලෙකින් යන ට්‍රිප් එකක් තමයි මේ. අපේ අයියට එදා නිවාඩු තිබුණා. ඒ වගේම අපේ අප්පච්චිත් මොල්ඩිව්ස් ඉඳන් ලංකාවට ඇවිත් හිටියා. එක්සෑම් කාලෙකට පස්සේ ගෙදර අයත් එක්ක මේ විදිහට රිලැක්ස් වෙන්න යනවා කියන එක ඇත්තටම මම ගොඩක් කැමති එකක්. අනික කොහොමත් එක්සෑම් කාලෙට අපි හැමෝම ස්ට්‍රෙස්නේ. ඔයාලා දන්නවා කොහොමත් මම ගොඩක් වෙලාවට එක්සෑම් ඉවරුනහම ට්‍රිප් එකක් අනිවාර්යයෙන්ම යනවා කියලා. ඉතින් හැමදාම වගේ අමතක කරන්නේ නැතුව අපි මුලින්ම පිටත් වුණේ අනුරාධපුරයට. ඉතින් මෙන්න මෙතනදී අයනායක දේවාලය ළඟින් අපි පඳුරු දාලා තමයි අපේ ගමන ආරම්භ කරේ. මේක දවස් 2ක ට්‍රිප් එකක්නේ. අපි පළවෙනි දවසේ අනුරාධපුරයට තමයි ගියේ. දෙවෙනි දවසේ අපි ගියේ මම ෆස්ට් ටයිම් ගියපු තැනකට. ඒ තමයි සීගිරිය. ඉතින් මම සීගිරියට ෆස්ට් ටයිම් තමයි මේ ගියේ. ඇත්තටම මීට කලින් අපි ගිහින් තියෙනවා. හැබැයි ඒ දවස්වල ගොඩාක් සෙනග හිටියා. ඉතින් ඒ නිසා අපි එදා මියුසියම් එක විතරක් බලලා තමයි ආවේ. මේ පාර තමයි මම ෆස්ට් ටයිම් සීගිරි ගල නගින්න ගියේ. හරි. ඔන්න ඉතින් අපි ආපහු අනුරාධපුර යන ගමන යමු. ඉතින් අපි මලුත් අරගෙන අනුරාධපුරේ වඳින්න යන ලෑස්ති වුණා. අපි අනුරාධපුරයට යනකොට ගොඩාක් දවල් වෙලා තිබුණේ නැහැ. ඒ වුණාට පොඩි අවුවක් තිබුණා. ඒ වුණාට මම ගොඩාක්ම ආසම තැනක් තමයි අනුරාධපුරේ කියන්නේ. ඇත්තටම මං හිතන්නේ ශ්‍රී ලංකාවේ බෞද්ධ ගොඩාක් අය අනුරාධපුරයට ගොඩාක් වෙලාවට යනවා වන්දනා කරන්න. ඒ වගේම තමයි එතරට ගිහාම දැනෙන ඒ හැඟීම ඇත්තටම වචනෙන් විස්තර කරන්න බැහැ මට නම්. ඔන්න අපි දැන් අනුරාධපුරේ පූජා භූමියට ඇවිල්ලා තියෙන්නේ. අපි මුලින්ම වන්දනා කරන්න ගියේ රුවන්වැලි මහා සෑය. ඉතින් අපි මුලින්ම පහන් පත්තු කරන්න තමයි ගියේ. මම රුවන්වැලි සෑයට ගියපු හැම දවසකම වගේ දකින දෙයක් තමයි මේ තැන කවදාවත් සෙනගගෙන් අඩුවක් නම් නැහැ. ගොඩාක් වෙලාවට රුවන්වැලි සෑය මළුව පිරෙන්න සෙනග ඉන්නවා. ඉතින් හැමෝම සුදු ඇඳුමෙන් සැරසිලා මේ රුවන්වැලි සෑ මළුව වටේම පිරිත් වන්දනා කරනවා. ඉතින් මං හිතන්නේ මේ භූමියට යන්න ලැබීමත් ගොඩාක් ලොකු පුණ්‍ය කර්මයක්. ඒ වගේම තමයි එකම එක පාරක්වත් රුවන්වැලි මහා සෑය වන්දනා කරන්න යන්න බැරි වුණ අයත් මට හම්බ වෙලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින මේ රුවන්වැලි මහා සෑය ඔයත් තාම වන්දනා කරලා නැත්නම් තවත් ප්‍රමාද වෙන්න එපා. අනිවාර්යෙන්ම රුවන්වැලි මහා සෑය වන්දනා කරන්න යන්න හිතා ගන්න. රුවන්වැලි සෑය වන්දනා කරලා ඉවර වුණාට පස්සේ අපි ආපහු මල් අරගෙන පහන් හඳුන්කුරු පත්තු කරලා ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ වන්දනා කරන්න ගියා. ජය ශ්‍රී මහ බෝධියත් වන්දනා කරලා ඉවර වුණාට පස්සේ අපි අපේ ඉතුරු ගමන ටික යන්න පිටත් වුණා. ඔන්න ඉතින් මම හැමදාම වගේ ජනේලෙ ළඟ ඉඳගෙන මේ වටේ ලස්සන බල ගියා. මේ ලස්සන බලන්න මං ඇත්තටම හරිම කැමතියි. ඒ වගේම තමයි ඒ වැව් ළඟින් යනකොට එන හුළඟ මං ඒකට ගොඩාක් කැමතියි. අපේ ගමන අතරතුරදී අපි මේ කලාවැව ළඟිනුත් ගියා. එතකොට තමයි අපි දැක්කේ බිප්ප සුලිකුණාටුව හින්දා මේ ප්‍රදේශයට කොයිතරම්නම් හානි වෙලාද කියලා. ඉතින් මේ ලස්සන වටපිටාව දිහා බල යනකොට දන්නේම නැතුව වෙලාවක් ගිහිල්ලා. ඔන්න ඉතින් ඊට පස්සේ අපි ආවා සීගිරිය එයාෆෝස් කැම්ප් එකට. අපි එදා රෑ නැවතුනේ එයාෆෝස් හොලිඩේ බංගලෝ එකේ.
ගේට් එක ළඟදී අවශ්‍ය ඩීටේල්ස් ෆිල් කරලා ඉවරනාට පස්සේ අපි අපේ හොලිඩේ හෝම්ස් තියෙන තැනට යන්න පිටත් වුණා. කැම්ප් එක ඇතුළෙත් අපිට ගොඩාක් දුර යන්න තිබ්බා අපේ හොලිඩේ හෝම්ස් තියෙන තැනට. ඒ වගේම තමයි මේ කැම්ප් එක ගොඩාක් ලොකුයි. හරිම ලස්සනයි. ඔන්න ඉතින් අපි දැන් එතනට ආවා. ඊට පස්සේ අපේ බඩු ටිකත් එහෙම මස් කරගෙන අපි රූම්ස් වලට යන තමයි දැන් ලෑස්ති වුනේ. හරිම ලස්සන නේචර් වයිබ් එකක් එතන තිබ්බේ. ඇත්තටම ගොඩක් කාලයකට පස්සේ තමයි මෙන්න මේ විදිහට රිලැක්ස් වෙන්න අපි ගෙදර කට්ටියත් එක්කම ට්‍රිප් එකක් ගියේ. ඊට පස්සේ අපි කට්ටිය ඉතින් පොඩක් ෆ්‍රෙෂ් අಪ್ වෙලා කතා කර කර හිටියා. And then it was the dinner time. ඉතින් අපි කට්ටියම එකතු වෙලා ඉඳගෙන කතා කර කර ඩිනර් ගත්තා. ඊට පස්සේ අපි කට්ටිය පොඩ්ඩක් මැච් එකක් බලලා නිදා ගන්න ගියා. මේ ඊළඟ දවසේ උදේ හරිම ලස්සනයි. උදේට මුණුරු කෑ ගහන සද්ද ඇහෙනවා. ඒ නේචර් වයිබ් එක මාරම හොඳට තිබුණා. I really loved the place. And imagine a tea and this vibe. It was truly amazing. Then we headed for the breakfast. The view was so beautiful and the atmosphere felt very calm. We enjoyed the food, the scenery and the moment a lot. ඔන්න ඊට පස්සේ අපි කැම්ප් එක ළඟ තිබුණ කමාන්ඩර් සැලය එක බලන්නත් ගියා. ඒ වගේම තමයි මේ පොකුණත් එක්ක ඒ වටේ තියෙන නේචර් වයිබ් එක ඇත්තටම මට එන්න හිතුනේ නැහැ. එතනින් එන ඒ බ්‍රීස් එක, වීව් එක, that was amazing. දෙයක් කියන්නද? මට ඇත්තටම මේ වීඩියෝස් බලනකොට තමයි මතක් වුණේ. මේවා අපේ මෙමරිස් විදිහට අපිට තියාගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි ඒ ගත කරන අපේ ෆැමිලි ටයිම් එක ගොඩක් වෙලාවට අපිට ෆැමිලි එකේ කට්ටියත් එක්ක මේ විදිහට රිලැක්ස් වෙන්න, ට්‍රිප් එකක් යන්න, ගමනක් යන්න chance එකක් නැහැනේ. මොකද අපි හැමෝම එක එක වැඩත් එක්ක බිසි වෙලා. සමහර විට යුනිවර්සිටි යනවා, සමහර විට ජොබ්. ඉතින් කොහොම හරි ෆැමිලි ටයිම් එකත් එක්ක එකතු වෙන්න පොඩි වෙලාවක් හොයාගන්නවා කියන එක මං හිතන්නේ අපේ ජීවිතේ මේන් පාර්ට් එකක් කරගත්තත් හොඳයි කියලා මට මේ වීඩියෝස් ටික බලනකොට තේරුණා. අපි කොච්චර එන්ජොයි කරාද, අපි hina වුණා, කතා කරා. That time was superb. මෙතනදී නම් මම ගොඩාක් මාස වුණේ මේ වීව් එකට. ඒ වතුර හරිම ස්ටිල් තියෙනවා. ඒ හින්දා අර හස රිෆ්ලෙක්ෂන් එකත් ඇවිල්ලා හරිම ලස්සනයි. මම ඇත්තටම නේචර් එකට ගොඩාක් කැමතියි. මම හරි කැමතියි ඒ කොළ පාටින් වට වෙලා, ගස් වලින් වට වෙලා ඉන්න. ඉතින් මං හිතන්නේ මේ වීව් එක මම පුදුම විදිහට එන්ජොයි කරේ. ඉතින් ඊට පස්සේ අපි කැමතිම දේ සීගිරිය බලන්න යන පිටත් වෙන තමයි දැන් අපි හදන්නේ. මේ හොලිඩේ හෝම්ස් වලට එන්න තියෙන පාර ගස් වලින් වට වෙලා හරිම ලස්සනයි. ඉතින් මේ පාරෙන් යනකොට නම් ඇත්තටම යන්න හිතෙන්නේ නැහැ. හරිම ලස්සනයි. ඒ වගේම තමයි මේ කැම්ප් එක හරිම ලස්සනට මේන්ටේන් කරනවා. So hats off to Sri Lanka Air Force. And not only Sri Lanka Air Force, all the other forces are also doing an amazing job for the country. We should always appreciate and respect the hard work and services of all three forces. මම ඉතින් ගේට් එක ළඟට යනකම්ම ජනේල ළඟ ඉඳගෙන මේ ලස්සන වටපිටාව බැලුවා. මෙතනදී ඉතින් තෑන්ක් කරන්න ඕන අපේ අයියට. All the credit goes to my brother, Flying Officer Adhikari, for giving us this amazing experience and a beautiful vibe. Thank you. Then we headed to Sigiriya, the place I was waiting to visit the most during this trip.
වාහනේ පාක් කරලා අපිට ටික දුරක් ඇවිදගෙන යන්න තියෙනවා එන්ට්‍රන්ස් එක ළඟට. ඒ වටපිටාව හරිම ලස්සනයි, ඒ වගේම හරිම කූල්. ඒ හින්දා මහන්සියක් දැනෙන්නෙත් නැහැ. මම කිව්වනේ අපි කලින් ආව දවසේ අපිට සීගිරිය නගින්න හම්බුනේ නැහැ. අපි මියුසියම් එකට ගියා කියලා. ඒ හින්දා අපි මේ දවසේ මියුසියම් එකට ගියේ නැහැ. හැබැයි අපි සීගිරියට එන්න කලින් පොඩ්ඩක් රිෆර් කරා මොනවද විස්තර, මොනවද අපිට බලන්න තියෙන්නේ කියලා. ඉතින් ඔයාලා ෆස්ට් ටයිම් නම් එන්නේ අනිවාර්යයෙන්ම මියුසියම් එකටත් යන්න. යේ! ඔන්න අපි ටිකට්ස් අරගෙන සීගිරිය බලන්න යන තමයි දැන් හදන්නේ. ඈතේ ඉඳන්ම මේට කැවිදගෙන යනකොට මට හරිම ආසයි. ඈතට සීගිරිය ගොඩාක් ලස්සනට පේවෙනවා. ඒ වගේම ඒ එන්වයරන්මන්ට් එක වාව් හරිම ලස්සනයි. ඒ වගේම අපි විශේෂයෙන් බලන්න ඕන හැම තැනකම වගේ ඒ ඓතිහාසික විස්තර සටහන් කරලා තිබුණා. ඒ හින්දා අපිට ලේසි ඒ තැන මොකක්ද කියලා බලාගන්න එතනම ඒ ඩීටේල්ස් තියෙන හින්දා. ටිකට්ස් අරගෙන තව ටිකක් දුර ඇවිදගෙන එනකොට අපිට එන්ට්‍රන්ස් එක තියෙනවා. එතනදී QR එක ස්කෑන් කරලා තමයි අපි වැතුලට යවන්නේ. ඉතින් දැන් ඉඳන් ඔන්න තියෙන්නේ මේ වටපිටාවේ ලස්සන බල්බල යන තමයි. ඉතින් අපි හැමෝම දන්නවනේ සීගිරිය කියන්නේ අපේ ඓතිහාසික ස්ථානයක් කියලා. ඉතින් මේක වටේම හරිම ලස්සන අපූර්ව නිර්මාණ ගොඩාක් තියෙනවා. එන්ට්‍රන්ස් එකේදී හම්බ වෙන තියාගල පහුවෙලා චුට්ටක් දුර එනකොටම හම්බ වෙනවා මෙන්න මේ තැන. මෙතන තියෙනවා භූගත ජලමාර්ගය පැහැදිලිව පේන තැනක්. ඉතින් මේ වගේ තැන් දැක්කම ඇත්තටම හිතා ගන්නත් බෑ ඉස්සර කාලෙදී කොහොමද මේ තරම් ගොඩක් හොඳට ඒවා නිර්මාණය කරේ කියලා. මම නම් මේ දවසේ මාරම එක්සයිටඩ්. ඉතින් මම කලින් දවසේ සීගිරිය ගැන සර්ච් කරලා හොයාගත්ත දේවල් මේ වෙලාවේදී අපේ ගෙදර කට්ටියට කී තමයි ගියේ. සීගිරිය ක්‍රිස්තු පූර්ව 5 වන සියවසේදී කාශ්‍යප රජතුමා විසින් ඉදි කරා කියලා තමයි සාමාන්‍යයෙන් කියවෙන්නේ. ඒ වගේම තවත් සමහරු කියනවා මේක රාවණ රජුගේ බලකොටුව විදිහට පාවිච්චි කරා කියලාත්. ඒ වගේම සීගිරිය සිංහගිරි, ලයන් රොක් වගේ නම් වලින් හඳුන්වනවා. මෙතන නම් මං මාරම ආසයි. මේ පරිසරයත් එක්ක ඒ සීගිරි ගල පේනකොට හරිම ලස්සනයි. ඉතින් මේ අයිකනික් ෆොටෝ ලොකේෂන් එකේ ෆොටෝ එකක් ගන්න නැතුව ඉන්නේ කොහොමද? අපි කට්ටියම මේ ලොකේෂන් එකේ ගොඩාක් ෆොටෝස් ගත්තා. And see the surrounding. මේ වටේට තියෙන නැචරල් බියුටි එක, ඒ ආකිටෙක්චර් එක ඇත්තටම මාරයි. ඉතින් මම කිව්වනේ මම ෆස්ට් ටයිම් තමයි සීගිරියට ආවේ කියලා. ඉතින් මම මාරම ඔබ්සෙස්ඩ් මේ වීව් එකත් එක්ක. ඉතින් සීගිරියට යන ගමන් අතරමඟදී අපිට බලන්න තවත් ගොඩාක් දේවල් තියෙනවා. මේ පේන තරණියගල ගුහාව. මේ වගේ තවත් ගොඩාක් තැන් ඉස්සරහට හම්බ වෙනවා. ඒ වගේම තමයි සීගිරි ගල නගින කොටස අපිට චුට්ටක් මහන්සියකුත් දැනෙනවා. හැබැයි මේ වටපිටාව ඒ ලස්සන බල යනකොට ඒ මහන්සිය පොඩ්ඩක්වත් දැනෙන්නේ නැහැ. අපි ඇත්තටම ටිකක් උදෙන් එන්න තමයි හිතාගෙන හිටියේ. ඒ වුණාට අපි සීගිරියට එනකොට 9:09 වගේ වුණානේ. ඉතින් අපි සීගිරි ගල නගිනකොට පොඩ්ඩක් දවල් වුණා. ඒ නිසා පොඩි රස්නයකුත් තිබුණා. ඉතින් ඒ අවුවේ අපි ටික දුරක් ඇවිදගෙන ආපු නිසා අපිට චුට්ටක් මහන්සි. ඒ වගේම සීගිරියේදී අපිට ගොඩාක් දුර ඇවිදින්නත් තියෙනවනේ. ඉතින් ඒ නිසා ටිකක් උදෙන් වෙනවා නම් තමයි හොඳ.
ඉතින් සීගිරියට නගින්න එන ගමන් අතරමඟදී මහන්සිය දැරිලා ෆොරින කෙනෙකුත් කතා කරා. එයා එක්කත් මම කතා කර ආවා. ඉතින් මහන්සිය නැති වෙන්නත් එක්ක. ඉතින් ඔන්න ඔහොම එදා හිටපු සෙනගත් එක්ක අපි හැමෝමත් හිමින් සීගිරිය නගින්න පටන් ගත්තා. අම්මෝ ඒ වගේම තමයි සීගිරිය නගිනකොට තිබ්බ සමහර තැන්වලදී නම් මට බයත් හිතුණා. මොකද ඒ සමහර තැන්වල හරිම පොඩි පඩි පෙලක් තිබුණේ. ඉතින් එතනදී ගොඩක් උසට යන්නත් තිබුණා. බිම බලනකොට හොඳට බිම පේනවා. ඒ නිසා මම ඇත්තටම ටිකක් බය වුණා. ඒ වගේම අපි සීගිරිය නගිනකොට අතරමඟ සමහර තැන් තියෙනවා අපිට පොඩ්ඩක් රෙස්ට් කරන්න පුළුවන්. මම හිතන්නේ ඒක ඇත්තටම ගොඩක් හොඳයි. මහන්සි දැනෙන අයට චුට්ටක් රෙස්ට් කරලා ඊටු ටික අපව පටන් ගන්න පුළුවන් හින්දා. සීගිරිය කියන්නේ ඉතින් කොහොමත් ප්‍රසිද්ධ තැනක්නේ. ඒ හින්දා මං හිතන්නේ සෙනගකින් අඩුවක් නම් නැහැ. ඉතින් අපිට මේ පඩිපෙළ නගින්න චුටි වෙලාවකුත් ගියා. මොකද ගොඩක් සෙනග හිටපු නිසා. ඔන්න මෙතනින් තමයි හරියටම සීගිරි ගල නගිනකොට ආරම්භ වෙන්නේ. මොකද පේනවනේ ලස්සනට සිංහ පාදයට එක්ක කැටයම් කරලා තියෙන අපූර්ව. මෙතනදී නම් ගොඩක් අය රෙස්ට් කරනවා. මොකද මෙතන මෙඩිකල් සෙන්ටර් එකකුත් තියෙනවා, RO වෝටර් ප්ලාන්ට් එකකුත් තියෙනවා. ඒ හින්දා අපිට වතුර පුරවගෙන ෆ්‍රෙෂ් වෙන්නත් පුළුවන්. මොන හරි අසනීපයක් තිබ්බොත් ටගාලි මෙඩිකල් සෙන්ටර් එකට යන්නත් පුළුවන්. ඉතින් සීගිරියට නගිනකොට හරිම ලස්සනට වටපිටාව පේනවා. බලන හැම තැනක්ම කොළ පාටින් පිරීලා තමයි පේන්නේ. ඒ වගේම තමයි මේක නගිනකොට පිදුරංගලත් පේනවා. මේ පේන්නේ පිදුරංගල. ඔන්න දැන් අපි සීගිරිය උඩටම ඇවිල්ලා තියෙන්නේ. සීගිරිය මීටර 200ක් උසින් පිහිටලා තියෙන්නේ. ඒ වගේම තමයි ඉස්සර කාලෙදී මේ සීගිරිය උඩම තව රජ මාලිගාවක් සහ ආරක්ෂිත කොටුවකුත් ඉදි කරලා තිබ්බා කියලා සඳහන් වෙනවා. උඩට පේන view එක නම් මාරම ලස්සනයි. හරිම ලස්සනට මුළු වටේම පේනවා. ඒ වගේම උඩට මාර හුලඟයි. ඒ හින්දා අවුව ගානකුත් නැහැ. අපි නම් ඉතින් සීගිරිය නගිනකම් වහිනකම් මාරම විදිහට එන්ජොයි කරයි. ඇත්තටම මේ වෙලාවේදී දැන් අර අවුවත් එක්ක පොඩි මහන්සියක් දැනෙනවා. අම්මෝ දැන් නම් ඇති කියලා හිතනවා. ඒ වුණාට ඒ දකින්න view එකත් එක්ක එතන දෙන හුලඟත් එක්ක ඒක හරිම ආසයි. හැම මහන්සියක්ම නැති වෙලා යනවා වගේ හිතෙනවා. දැන් අපි මේ සීගිරිය උඩ තිබ්බ දේවල් කොටස් ටික බලලා ඉවර වෙලා බහින ගමන්. මේක බලලා ඉවර වුණාට පස්සේ තමයි අපිට තියෙන්නේ කැටපත් පවුර, සීගිරි පිටිසුතුම් එහෙම බලන්න. මේ තැන නම් ගොඩක් හොඳයි. මේ තැන පොඩ්ඩක් හැවෙන තියෙන තැනක්. ඉතින් මෙතනට වෙලා ඒ වටේම බලන් ඉන්න පුළුවන්. හරිම හොඳ හුලඟක් එන්නේ. මම මාරම ආස වුණා. මෙන්න මේ තියෙන පඩිපෙළෙන් තමයි සීගිරි පිටිසුතුම් බලන්න යන්නේ. අපිට ඒ කොටස වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මට එතන වීඩියෝස් ගන්න බැරි වුණා. ඊට පස්සේ හම්බ වෙන්නේ කැටපත් පවුර. මේ තියෙන්නේ සභා ශාලාව. සමහර විට ඉස්සර කාලෙදී සභාව විදියට කට්ටිය රැස් වෙන්නේ නැත්තේ මෙතන. ඉතින් මේ වගේ ඉස්සර කාලේ තිබුණ නටබුන් ගොඩාක් ඒවා අපිට මෙතනදී හම්බ වෙනවා. ඒ වගේම තමයි ඒ දේවල් නම් කරලා ඒ වගේ විශේෂත්වයක් එක්ක එතන සටහන් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාලටත් පුළුවන් එතනදී ඒක කියවලා ඒ මොකක්ද කියලා දැනගන්න. මේ තියෙන ඒ වගේ තවක් තැනක්. නයිපෙන් ගුහාව. ගල් කුට්ටියක් කඩන් වැටිලා ස්වභාවිකවම ඒක නයිපෙනයක් විදිහට හැදිලා තියෙන නිසාලු ඒකට නයිපෙන් ගුහාව කියලා කියන්නේ. ඔන්න මේ බලන්නකෝ ඊට පස්සේ එතන තිබ්බ දෙයක්. මේ අපි සීගිරි ගල නැගලා අන්තිම හරියදී වගේ තමයි හම්බ වෙන්නේ.
මේ සතාව කරේ දාගෙන ෆොටෝස් ගන්නවා ඒවට වගේ ඉතින් පේ කරන්නත් ඕනේ. කොහොම හරි ෆොරිනර්ස්ලා නම් ඒක ගොඩක් එන්ජොයි කරා. එයාලා ඉතින් මේ වගේ දේවල් වැඩිය දැකලා නැතුව ඇතිනේ. හැබැයි ලංකාවේ අපිට නම් ඒක ගොඩක් පුරුදුනේ. ඉස්සර කාලෙදී මම දැකලා තියෙනවා අපි ගමන් බිමන් යනකොට ගොඩක් තැන්වල මේ විදිහට නයින්ව නටවනවා, වඳුරොත් එක්ක සෙල්ලම්, ඒ වගේ ගොඩක් දේවල් අපි පොඩි කාලෙදී ලංකාව ඇතුලේ දැකලා තියෙනවානේ. ඉතින් ඔන්න ඊට පස්සේ සීගිරි ගල නැගලා මහන්සියට පොඩ්ඩක් අපි රෙස්ට් කරලා ආපහු එළියට එන්න පිටත් වුණා. ඒ එන ගමන් මම ලස්සන මැග්නට් එකක් අරගත්තා. මේ වෙලාවේදී නම් අපි ආපහු යන ගමන් අපිට හරිම මහන්සි මේ වෙලාවේ මොකද ටිකක් අවුවක් තිබුණා. But anyways, I enjoyed this a lot. ඒ වගේම තමයි සීගිරිය කියන්නේ හරිම අපූර්ව නිර්මාණයක්. පුරාණ ශ්‍රී ලංකාවේ ඉංජිනේරු කලාව, ගෘහ නිර්මාණ ශිල්පය සහ කලාකෘතිවල විශිෂ්ට උදාහරණයක් විදිහට සලකන්නත් පුළුවන්. ඉතින් දැනුත් මේ තරමට ලස්සනයි නම් ඉස්සර කාලෙදී රජමාලිගාවක් විදිහට හදලා ජල පොකුණු මේ හැම දෙයක්ත් එක්ක කොච්චර ලස්සනට තියෙන්න ඇත්ද කියලා මට නම් ඇත්තටම හිතා ගන්නත් බැහැ. ඉතින් අපි දැන් සීගිරිය බලලා යන්නයි හදන්නේ. මේ තමයි මගේ සීගිරිය ෆස්ට් ටයිම්. සීගිරියෙන් එළියට එනකොටම අපිට උණු රස්ම රස මඤ්ඤොක්ක එකකුත් හම්බුණා. ඊට පස්සේ කාපාක් එක ළඟ තිබුණ මේ පන්සලටත් අපි ගියා පොඩ්ඩක් වැඳලා එන්න. ඉතින් මේ හරියේදී පාරයිනේ කරත්තක් තිබුණා. ෆොරිනර්ස්ලා ගොඩක් එන තැනක්නේ. ඉතින් මේ කරත්තවල ෆොරිනර්ස්ලව දාගෙන විලේජ් ටුවර් එකක් වගේ යනවා කියලා තමයි අපිට දැනගන්න හම්බුනේ. සීගිරිය ගිහින් ඉවර වෙලා ආපහු කුරුණෑගල යන අතරමඟදී තමයි අපි මෙන්න මේ තැනට ගියේ. මේ තමයි දඹුල්ලේ තියෙන සතුට දූපත. අපි ස්නැක් එකට පොඩි දේවල් ටිකක් අරගෙන ඔන්න සතුට දූපතට යන්න පිටත් වුණා. ලයිෆ් ජැකට්ස් දාගෙන බෝට් එකට නැගලා ඔන්න අපි දැන් යන්න තමයි හදන්නේ. ඒ අයිලන්ඩ් එකට ගිහිල්ලා අපිට එතන ෆන් ඇක්ටිවිටීස් ටිකක් කරන්නත් පුළුවන් කියලා අපිට මෙතනදී දැනගන්න හම්බුණා. ඉතින් අපි පොඩි ස්නැක්ස් ටිකක් එහෙමත් අරගෙන පොඩක් ප්‍රිපෙයාර් වෙලා ගියා. ඉතින් එතෙන්ට යන ගමන් දඹුල්ල ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකත් හරිම ලස්සනට පේනවා. ඔන්න අපි දැන් සතුට දූපතට ආවා. බෝට්ටුවේ යනකොට රස්නේ තිබුණට මේ දූපතට ආවට පස්සේ මෙතන වටේ ගස්කොළ ගොඩාක් තියෙන හින්දා හරිම සීතලයි. ඒ වගේම තමයි අර වතුරත් එක්ක හමන හුළඟ හින්දා එතන හරිම කූල්. මාරම වයිබ් එකක් තමයි එතන තියෙන්නේ. ටිකක් වෙලා ගියාට පස්සේ අපි ගෙනාපු ස්නැක්ස් ටික අපි කාලා පොඩ්ඩක් එන්ජොයි කරන්න පටන් ගත්තා. එතන දූපතත් එක්කම අපිට පොඩි සේෆ් ඒරියා එකක් තියෙනවා ඕනනම් නාන්නත්. ඉතින් අපේ අයියා අප්පච්චි නම් වතුරේ බැහැලා හොඳට සෙල්ලම් කර හිටියා. මමයි අම්මයි නංගි නම් ඉතින් උඩට වෙලා වටපිටාව බල එන්ජොයි කර හිටියා. ඉතින් සතුට දූපතේ රෝප් හැමක් ගොඩක් තිබුණා. ඉතින් අපි ඒ වගේ හොඳට එන්ජොයි කර හිටියා. ඇත්තටම මෙතනදී ඒ අර හුළඟත් එක්ක පැද්දි ඉන්නකොට ඒක වෙනම වයිබ් එකක්. අපි ගොඩක් ආස වුණා ඒකට. ඊට පස්සේ අපට කන්න හම්බුණා පොල් රොටි එක්ක සම්බෝල. මෙතනත් ඉඳගෙන පොල් රොටි එක්ක සම්බෝල කියන්නේ ඒක මාරම කොම්බිනේෂන් එකක්. මාරම මැච් වුණා. ඊට පස්සේ අපි ටික වෙලාවක් සතුට දූපතේ රෙස්ට් කරලා හැම අපහු එන්න පිටත් වුණා.
මුළු අයිලන්ඩ් එක වටේම රවුමක් එකන් ගිහලා තමයි ආපහු අපේ ස්ටාර්ටින් පොයින්ට් එකට අපි ගෙනත් දැම්මේ. ඉතින් සතුට දූපතේ රයිඩ් එකත් අපි ගොඩාක් එන්ජොයි කරා. ඊට පස්සේ අපහු කුරුණෑගල එන ගමන් අපි රසමරස් අයිස්ක්‍රීම් එකකුත් කෑවා. ඉතින් කාලෙකට පස්සේ ගෙදර කට්ටියත් එක්ක ගියපු දවස් දෙකේ ට්‍රිප් එක ඔන්න ඔය විදිහට තමයි ඉතින් ඉවර වුණේ. ඊට පස්සේ රෑට එන ගමන් අපි කට්ටිය ටාකෝ බෙල් එකට ගියා ඩිනර් ගන්න. No matter how busy you are, always make some time for your loved ones. These little moments together mean a lot. This trip was really worth it. So, thank you for watching. Bye bye.